හෙලෝ ගයිස් සාදරයෙන් පිළිගන්නවා බිනෝජිනිස් channel එකට. ඉතින් මම අද කියන්න යන්නේ ෆෝන් එකකින් අපිට ෆ්‍රී දාගන්න පුළුවන් ෆ්‍රී දෙන හොඳම ෆොටෝ එඩිට් කරන්න පුළුවන් ඇප් එකක් ගැන. ඉතින් ඊට කලින් ඔයගොල්ලෝ Photoshop වගේ software පාවිච්චි කරනවා නම් ෆොටෝ එඩිට් කරන්න මේ උඩ පෙන්නන වීඩියෝ එකත් මම හිතනවා ඔයගොල්ලන්ට වැදගත් වෙයි කියලා. ඒකත් අනිවාර්යයෙන්ම බලන්න. එහෙනම් යන්න අපි අපේ වීඩියෝ එකට අද. හරි ගයිස් ඉතින් මේ ඇප් එකේ නම තමයි Snapseed. ඉතින් මේක ඔයගොල්ලන්ට දාගන්න පුළුවන් Play Store එකකින් ගිහිල්ලා හරි ලේසියෙන් මේක Snapseed කියලා සර්ච් කරලා මේක දාගන්න පුළුවන්. ඉතින් මම දැන් ඩවුන්ලෝඩ් කරන් ඉන්නේ. ඕගොල්ලෝ ඩවුන්ලෝඩ් කරගෙන මේක ඕපන් කරගන්න. දැන් මම ඕපන් කරගන්නවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඇති මේ වගේ සරල ඉන්ටර්ෆේස් එකක් තමයි මේකේ පෙන්වන්නේ. ඉතින් මේ ධන ලකුණ ක්ලික් කරන්න. ඉතින් ඔයගොල්ලෝගේ එතකොට මේ ඔයගොල්ලන්ට ඕන ෆොටෝ එක මෙතනින් ඉම්පෝර්ට් කරගන්න. මේ ෆොටෝ එක සිලෙක්ට් කරලා එතකොට මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි එන්නේ. හරි. මේක ඉන්ටර්ෆේස් එක ගැන කතා කරොත් මේකේ උඩ තියෙනවා පොත් දෙකක් වගේ. ඒක අපිට තියෙන අපි මතක් යද්දී එඩිට් කරද්දී අපිට undo redo කරගන්න පුළුවන්. අපිට edits බලා ගන්න පුළුවන් ඒ වගේ ටිකක් තමයි තියෙන්නේ. හරි. ඊට පස්සේ මෙතන ප්‍රශ්න වාක්‍යයක් වගේ තියෙනවා. ඒ අපි එඩිට් කරපු ඒවා image details ඒ වගේ ඒවා තියෙන්නේ. මෙතන තික් තුන ක්ලික් කරලා අපිට settings අපිට මේක ඕන නම් light theme එකක් නැත්නම් dark theme එකක් අනිත් ඒවා නම් වැඩි quality ඒ වගේ තමයි තියෙන්නේ. මෙතන තියෙන අපිට ඉගෙන ගන්න එකයි උදව්වයි ඒ වගේ feedback තමයි මෙතන තියෙන්නේ. එතන ඉතින් වැඩි දේවල් නැහැ. යට තියෙනවා කැටගරි තුනක් තියෙනවා looks tools export. අපිට මේක looks අපිට නිකන් මේවා අපිට ඕන portrait එතකොට ඔයගොල්ලන්ට පේන ඇති පොඩ්ඩක් dark වුණා. යට හරිය. ඒ වගේ වෙනස් කරගන්න පුළුවන් මේක ඕන bright විදිහට අපිට දාගන්නත් පුළුවන්. ඉතින් මම මේක දැන් තියෙන ඔරිජිනල් විදිහට දාගෙන මේ හරි ලකුණු ක්ලික් කරනවා. ඊට පස්සේ මෙතන වැදගත්ම වෙන්නේ මේකෙන් අපිට ෆොටෝ එකක් හොඳට එඩිට් කරන්න පුළුවන් වෙන්නේ මේ යට ඔයගොල්ලන්ට පේන්න ඇති දෙවෙනියට මැද තියෙන එක tools. ඒකෙත් tools ගොඩක් තියෙනවා ඔයගොල්ලන්ට පේනවා ඇති. ඉතින් පළවෙනි එක මෙතන tune image අන්න ඒක ක්ලික් කරලා ඒකෙත් ඔයගොල්ලන්ට කැටගරිස් ටිකක් තියෙනවා brightness saturation shadows ඒ වගේ තව ටිකක්. ඉතින් මම මෙතන දැන් brightness ටිකක් ඕනට වැඩි කරගෙන පෙන්නනවා මෙතන. උන්ට පේන ඇති brightness මේ විදිහට අඩු කරගන්නත් පුළුවන්. මම ඉතින් මේ වගේ පොඩ්ඩක් වැඩි කරගෙන මේකත් චුට්ටක් වැඩි කරගෙන අනිත් එක දැනට ඕනේ නැහැ. මම මෙතන හරි ලකුණු ක්ලික් කරනවා. ඊට පස්සේ tools වල මේ වගේ ඒවා තියෙනවා. ඉතින් details ඒවා හැම එකක්ම ඕන වෙන්නේ නැහැ. ඉතින් හැම picture එකටම ඊට පස්සේ මෙතන curves ඒකත් දැන් ඕන වෙන්නේ නැහැ. ඊට පස්සේ තව තියෙනවා white balance crop. දැන් මෙතන අපිට ඕන crop කර හැකියි. මම මෙතන දැන් crop කරන්නේ නැහැ නේ image එක මට ඕන විදිහට ගන්න තියෙනවා. ඊට පස්සේ තියෙනවා අපිට rotate කරන්න පුළුවන්. මම ඒක කරන්න යන්නේ නැහැ. අපිට මේක නිකන් 3D look එකක් වගේ හදාගන්නත් පුළුවන්. මේක නිකන් කරකලා අපිට කැමති විදිහට මේක කැරකෙනවා. මම දැන් මේක කරන්නේ නැහැ. ඕනේ නැහැ. ඊට පස්සේ expand කියලා එකකුත් තියෙනවා. ඒක අපිට එතකොට මේක ලොකු කරගන්නත් පුළුවන් අපිට මේක. මම ඒකත් එහෙම තියාගෙන මෙතන selective කියලා තියෙන්නේ. අන්න එකකින් අපිට පුළුවන් කැමති තැනක select කරලා ඒ හරියේ settings ටික image එක tune කරගන්න. දැන් මම මේ යට click කරොත් අපිට පුළුවන් හිතන brightness එහෙම දැන් ඒ හරිය විතරයි වැඩි වෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති. ඒ හරිය විතරක් වැඩි වෙනවා. දැන් මේ හරිය අඩු කරගත්තොත් ඔයගොල්ලන්ට පේනවා ඇති ඒ හරිය කැපිලා පේනවා අඩු වෙලා තියෙනවා. මම ටිකක් චුට්ටක් වැඩි කරගෙන හරි ලකුණු දෙනවා. ඊට පස්සේ තියෙන්නේ HDR ඒ වගේම තියෙනවා brush අපිට ඊට පස්සේ brush එක තියෙන්නේ. ඒකෙන් අපිට පුළුවන් දැන් මෙතන brush කරොත් ඔයගොල්ලන්ට කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ඉතින් අපිට මෙතන exposure එකක් තියෙනවා. අපිට ඒක දැන් අපිට අඩු කරලා
බ්‍රෂ් කරොත් ඔයගලන්ට පේනවා අපි අර කලින් වැඩි කරගත්ත බ්‍රයිට්නස් ටික මෙතන මෙහෙම නැති වෙලා යනවා. ඉතින් ආයෙ බ්‍රයිට්නස් දාගන්න ඕන මේක වැඩි කරලා මේ උඩට තියෙන අර වගේ උඩ ඔබලා මේ එක්ස්පෝෂර් එක අපිට වැඩි කරගත්තා ඇයි ඔයගලන්ට පේනවා ඇති අපිට මෙහෙම මේක උඩ බ්‍රෂ් කරලා අපිට එක්ස්පෝෂර් එක වැඩි කරගන්න පුළුවන්. ඉතින් මම දැන් සාමාන්‍ය ගානකට හදා ගන්නවා. ඉතින් ඔයගොල්ලන්ට අපිට මෙයාගේ විතරක් වටේ බෑග්ග්‍රවුන්ඩ් එක වැඩි කරලා මේ මෑන්ගේ විතරක් අපිට එක්ස්පෝෂර් එක අඩු කරගන්න පුළුවන්. ඉතින් මම මෙහෙම තියාගෙන හරි ලකුණ ක්ලික් කරනවා. හරි ඊට පස්සේ අපිට වැදගත් වෙන්නේ මේක නම් ඉතින් එහෙම වැදගත් වෙන්නේ මේ ටූල්ස් හැම එකටම සාමාන්‍ය ෆොටෝ එකක් එඩිට් කරද්දී ආයෙ වැදගත් වෙනවා මෙන්න මේකත් වැදගත් වෙනවා අපිට මේකෙන් පුළුවන් වටේ නිකන් කළු කරගන්න ඔයගොල්ලන්ට පේනවා ඇති දැන් වටේ නිකන් අඳුර වෙනවා ග්‍රවුම් එක හෙඩ් එකකට වටේ අඳුර වෙනවා මේක අපිට වෙනස් කරගන්න පුළුවන් ඇතුළේක වැඩි මේ වෙන්න ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මැද ඉඳන් බ්‍රයිට්නස් වැඩි වෙනවා ඉතින් මම දැන් එතන මොකුත් කරන්න යන්නේ ඉතින් ඔයගොල්ලන්ට මම මේ මැදට ගිහින් වැඩි කතා කරේ නැහැ ඉතින් ඒවා නම් ඉතින් ෆොටෝ එකක් එඩිට් කරද්දී ඉතින් සාමාන්‍යයෙන් ඒව වැඩියෙන් අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ ඉතින් අපිට තර එකක් තියෙනවා නිකන් හෙඩ් මෙයාගේ නිකන් ඔළුව වෙනස් කරන්න ඉතින් ඒක ඉතින් මේ අප්පෙන් දෙන ඒවා මේවා ඉතින් වැඩියෙන්ම සාර්ථකත් නැහැ මම නිකන් කිව්වේ ඉතින් ඒක නම් ඔයගොල්ලෝ එඩිට් කරන්න යන්න ඕනේ වැඩියෙන්ම ඊට පස්සේ මේක ලෙන්ස් බ්ලර් කියන එකක් තියෙනවා අපිට බ්ලර් කරගත්ත හැකි ලස්සනට අපිට ඕන විදිහට මේක හදලා ඒකත් වැදගත් ඉතින් මම මේ විදිහට ටිකක් බ්ලර් කරගෙන හරි ලකුණ දෙන ක්ලික් කරනවා හරි ඊට පස්සේ අපිට ආයෙ වැදගත් වෙන එකක් තමයි ටෙක්ස්ට් ඇඩ් කරගන්න එක. ඉතින් මෙතන ඩබල් ක්ලික් කරාට පස්සේ අපි ටෙක්ස්ට් එක එඩිට් කරගන්න පුළුවන්. ඉතින් මම මෙතන මගේ channel එකේ name එක දෙනවා. ඉතින් ඔයගොල්ලන්ට පේන ඇති මේ වගේ තියෙනවා. මේක උඩ මෙහෙම තියෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේන ඇති යට තුනක් තියෙනවා. එකක් මේ paint එක color එක වෙනස් කරන්න පුළුවන් අපිට. හරි ඊට පස්සේ එකෙන් පුළුවන් අපිට මේ opacity එක ඉතින් මේක අඩු කරොත් අපිට මේක ලාවට පේන්නේ මේක තදේට පේන වැඩිම කරලා තිබ්බ. ඊට පස්සේකින් අපිට මේක දැන් තියෙන ඕන අපිට මේගොල්ලෝ පැටර්න් වගේක් දීලා තියෙනවා. මොන රවුමට ඕන නම් මෙහෙම කොටුවට මෙහෙම එකක් තරුවක් වගේ පංචාස්ත්‍රයක් වගේ ඉතින් අපිට ඕන විදිහට හදාගෙන ඉතින් ඕකේ දීලා මේ ටෙක්ස්ට් එක හදාගන්න පුළුවන්. ඊට පස්සේ tools frames කියලා එකක් තියෙනවා. අපිට මෙහෙම ලස්සනට වටේ ෆ්‍රේම් එක හදාගන්න පුළුවන්. අවසානයේ රවුමටද කොටුවටද මෙහෙම කරවල වෙලා ඉවර වෙන්න තන්නේ වගේ. ඉතින් මම මෙහෙම තියාගෙන හදාගන්නවා. කොහොමද පේනවා ඇති මේවා තමයි සාමාන්‍ය ෆොටෝ එකක් එඩිට් කරද්දී අත්‍යවශ්‍ය නේව. ඉතින් මම කතා කරපු නැති ඒවා ඉතින් වැඩිම ඕනෙත් නෑ මේ XDR ස්පේස් කියලා එකක් තිබන්නේ ඒකත් පොඩ්ඩක් ඕන වෙනවා. ඉතින් මම හිතන්නේ ඒක ඒගොල්ලන්ට වැදගත් ඕනෙමයි කියලා. ඉතින් මේ වගේ පොඩ බ්‍රයිට්නස් වැඩි කරගන්න ලස්සනට ඉතින් ඕන වෙනවා. ඔයගොල්ලොත් මේකෙන් එඩිට් කරද්දී ඒකත් පොඩ්ඩක් එඩිට් කරන්න ඒක හොඳයි. මේ XDR escape කියන එක. හරි. ඊට පස්සේ බලමු මේක කොහොමද එක්ස්පෝර්ට් කරගන්න ගැලරි එකට සේව් කරගන්න කියලා. ඒගොල්ලන්ට පේනවා ඉතින් මේ තුන්වෙනි එකනේ එක්ස්පෝර්ට් කියලා තියෙනවා. අන්න ඒක ක්ලික් කරලා මෙතන මැද තියෙන එක්ස්පෝර්ට් JPG කියලා අන්න ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඇති එක්ස්පෝර්ට් වුණා. ඉතින් මම මෙතන view කරලා එඩිට් කරගත්ත ෆොටෝ එක. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති අපිට මේකේ බ්‍රයිට්නස් ඒ වගේ ගොඩක් ඉමේජ් එක ටියුන් කරන්න පුළුවන්. ඉමේජ් එක අපිට මේ බ්ලර් කරන්න පුළුවන් බෑග්ග්‍රවුන්ඩ් එක අපිට ඕන විදිහට හදලා එක්ස්පෝෂර් එක ඒ වගේ ගොඩක් දේවල් ප්‍රූෆ් කරගන්න පුළුවන්. බ්‍රෂ් කරගන්න පුළුවන් අපිට ඕන විදිහට. ඒ වගේ ගොඩක් වාසි තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ තාම මේක දාගන්න නැත්නම් මේක දාගෙන මං කිව්ව විදිහට ඉමේජ් එකක් එඩිට් කරලා බලන්න. මේක හොඳයි ඇප් එක කිසිම අවුලක් නැහැ. අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. එහෙනම් අදට මං යනවා.